හරි ඔන්න ඔයාලෝ හැමෝටම සුබ උදෑසනක් වේවා කියනවා මුලින්ම. එතකොට අද ඇවිල්ලා ඉන්නවා තවත් අලුත් වැඩකට. ඒකට කියන්නේ පෝරු ගන්නවා කියලා. ඒ කියන්නේ මේ අපි අර මඩ කරගත්ත එක දැන් මට්ටම් කරගන්න හදන්නේ. මොකද තව දවස් කීපෙකින් අපිට බීජ වපුරන්න තියෙනවා. හරි වැඩේ පටන් ගන්න හදන්නේ. එතකොට අද වෙනස් වෙලා තියෙනවා ට්‍රැක්ටරේ. මේකට කියන්නේ පෝරුව කියලා. ඕකෙන් තමයි මඩ අදින්නේ මට්ටම් කරන්නේ. දෙකම කරන්නේ මේකෙන්. එතකොට මේ පෝරු ගානකේ කොටස් දෙකක් විතර සිද්ධ වෙනවා මුලින්ම ලියද්දී. එතකොට මොකද මේ මුලින්ම කරන්නේ මඩ උදුරනවා කියලා කියන්නේ ඒකට. මොකද අර තද වෙලා තියෙන මඩ ටික අපි බුරුල් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. එතකොට ඒකෙදි ලියද්දී වලවල් තියෙන තැන් වලට මඩ ඇදලා ගිහින් දානවා. ගොඩ තියෙන තැන් වල ඒවා ඇදලා වලට ඇදලා ගන්නවා. ඒ වගේ වැඩ කීපයක් කරනවා. හරි අපි බලමු කොහොමද වෙන්නේ කියලා ඒක. අද දවස් සිද්ධ වෙන්නේ පෝරු ගාන එක. ඔන්න එහෙනම් අද ලෑස්තියට කට්ටිය පෝරු ගන්න. හරි අපි මේ වෙලාවේදී කරන්නේ මඩ උදුරන එක තමයි මේ කරන්නේ. ඒ කියන්නේ ලියද්දී තියෙන මඩ දැන් අර දවස් ගානක ඉඳලා තිබිලා එකතැන තිබිලා ඔක ටිකක් හයි වෙලා තියෙන්නේ. මොකද අපි අර කලින් දෙවෙනි ඊයේදී මඩ හොඳ මඩක් බවට පත් වුණාට දැන් මේ වෙනකොට ටිකක් තද වෙලා තමයි තියෙන්නේ. ඒකෝට දැන් මේකෙදි කරන්නේ අපි මඩ උදුරනවා කියලා කියන්නේ ඕකට. එතකින් අපි ලියද්දී වලවල් තියෙන තැන් වලට අර ගොඩ වගේ තියෙන තැන් වලින් මඩ ඇදලා ගිහින් දාන එක තමයි මෙතනදී කරන්නේ. ඒ කියන්නේ ඒ වගේම අර මඩ බුරුල් කරගන්න එක කරන්නේ. ඒ මට්ටම් කරන්න පුළුවන් තත්ත්වෙට බුරුල් කරගන්න එක තමයි මේ කරන්නේ. අපි ඔකට කියන්නේ මඩ උදුරනවා කියලා කරන්නේ. ඔන්න මේ අවස්ථාවේදී අපි කරන්නේ මඩ මට්ටම් කරන එක. ඒ කියන්නේ අපි අර උදුරගත්ත මඩ එහෙට මෙහෙට කරන් ගියාට පස්සේ වලට පේනවා තියෙන වීඩියෝ එකේ තියෙන විදිහට නිකන් අර පස් කැටපාරක් ලොකුවට තියෙන කියන මඩ කැටපාරක්. අපි කරන්නේ එක පැත්තකට මඩ ඇදගෙන යනවා අනිත් පැත්තට අර කැටපාර මට්ටම් කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මේකෙදි තමයි අපි කියන්නේ මඩ මට්ටම් කරනවා කියලා. එතකොට මේ කරන්නේ අර උදුරපු මඩ ලස්සන මට්ටම් කරගන්න එක තමයි කරන්නේ. හරි. ඔය කියන්නේ අපි ලියද්දි මඩ මට්ටම් කරන එක තමයි කරන්නේ. එතකොට පෝරුව එක ටිකක් අර ඔයාලට කිව්වට හරියට තේරෙන්නේ නැති අපි එක පැත්තකට මඩ ඇදගෙන යනවා ඒ කැටපාරම අනිත් පැත්තට තුනී කරගෙන. ඔන්න දැන් ඔයාලට පේනවා පෝරු ගාලා ඉවර වෙච්චාම කොහොමද ලියද තියෙන්නේ පේනවනේ කණ්ණාඩිය වගේ ලස්සනට තියෙන හැටි. ඒ කියන්නේ මෙහෙම දැන් ඔබ බලන්න ඔකේ අර ඊට කලින් තිබ්බ මේ කැලෑව අරවා මේ ඉතුරුලා තිබ්බ තනකොළ පැල ඉඳන් ඔක්කොම දැන් විනාශ වෙලා තියෙන්නේ. එතකොට ඔය ලියදි දෙකම පෝරු ගාපු ලියු දෙයක් ඔය තියෙන්නේ. එතකොට මේ තියෙන ලියදි පෝරු ගන්න කලින් තියෙන විදිහ. එතකොට පේනවනේ මේ ටිකක් අර කැලෑව අරේ මේ තියෙනවා. ඔන්න ඔහොමයි පෝරු ගන්න වැඩේ සිද්ධ වෙන්නේ. යාළුවනේ ඔන්න ඔහොම විදිහේ තමයි සිද්ධ වෙන්නේ පෝරු ගාන වැඩේ. තව ගොඩක් ලී තියෙනවා පෝරු ගාන්න. මේ වීඩියෝ ඉක්මනට ඉවර කරන්න කියලා හිතුවේ. මොකද දැන් මේ ඊයේ දවසත් මේ වගේම තමයි වැස්ස නිතර වැස්ස තිබ්බා. හරි. එහෙනම් හෙට දවසේ අපිට තියෙනවා බීජ වපුරන්න. එහෙනම් මේ බීජ වපුරන වීඩියෝ අරන් ඉන්නම් ඔයාලට. එහෙනම් අද දවසේ ඔයාලගෙන් සමු ගන්නවා. හැම දිනාටම උත්සන්නයි.